අද තමයි මේ අවුරුද්ද අන්තිමම දවසේ කියන්නේ 2025 දෙසැම්බර් 31 වෙනිදා. ඉතින් මට අද හිතුණා මේ මුළු අවුරුද්දම මගේ කතාංගය මේ විදිහට නිමාවටපත් කරන්න. ඉතින් මේ ස්ටෝරි එකේ ෆස්ට් චැප්ටර් එක තමයි Health is your wealth. ඉතින් මේ අවුරුද්ද පුරාම ඒ කියන්නේ 2025 පුරාවටම මම try කරපු එක හැබිට් එකක් තමයි පුළුවන් තරම් healthy වෙන්න. මම කියන්නේ මම 100%ක්ම සාර්ථක වුණා කියලා. ඒත් මට පුළුවන් උපරිමයට මම ඒක try කරා. අර කියන්නේ කට පරිස්සම් කරගත්තොත් ලෙඩ ගොඩක් අඩු වෙලා බෙහෙත් පිළ ගොඩක් අඩු කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ අවුරුද්ද පුරාම මම try කරපු හොඳ habit එකක්. ලස්සන පුරුද්දක් ඔයාලත් එක්ක share කරගන්න තමයි මම මේක include කරේ. ඉතින් ඇයි ඔයාලා මගේ මේ story එක අහන්න ඕන? මම try කරන්නේ මේ story එක පුරාවටම මම එකතු කරගත්ත ලස්සන habits ඔයාලත් එක්ක එහෙම share කරගන්න. එතකොට ඔයාලා මේ අවුරුද්දක් ඉවර වෙලා අලුත් අවුරුද්දකට යන්න ඉන්න වෙලාවේ ඔයාලට පුළුවන් ඒවා ඔයාලගේ ඊළඟ අවුරුද්දට එකතු කරගන්න. ආරෝග්‍ය පරමාලාභ කියනවා වගේ අපි දන්නවා නිරෝගීකම තමයි අපිට ලැබෙන්න පුළුවන් ලොකුම ලාභය, ලොකුම දාන. ඉතින් මම ඔයාලට මේ අවුරුද්දක් ඉවර වෙලා තව අලුත් අවුරුද්දක් ලැබෙන්න ඉන්න ඔන්න මෙන්න මොහොතේදී මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ලබන්න තියෙන මේ අවුරුද්ද නිරෝගීමත් අවුරුද්දක් වෙන්න කියලා. කොරෝනා වගේ ලෙඩ වලින් බැට කෑවට පස්සේ මිනිස්සු ගොඩක්ම ඉගෙන ගත්ත පාඩමක් තමයි මේ නිරෝගීකම. ඉතින් මම try කරා 100%ක්ම සාර්ථක නැහැ. හැබැයි පුළුවන් තරමට healthy වෙන්න try කරා. මං හිතනවා ඒ habit එක ඔයාලා inspiration එකක් විදිහට අරගෙන ඔයාලගේ life එකත් success කරගනි කියලා. ගෙදර හිටියත් hostel හිටියත් මම try කරපු මේ habit එක ඔන්න අද ඉඳන් මං ඔයාලට share කරනවා. ඊළඟ chapter එක තමයි love yourself. ඉතින් අපි ඉස්සෙල්ලාම තමන්ට ආදරය කරන්න පටන් ගන්නවා. ඉතින් ඒකට මම ගත්ත පුංචි tips ටිකක් තමයි මේ පෙන්නන්නේ. අන්න මං ඊළඟට share කරගන්න chapter එක තමයි learn if you were to live forever. අර කතාවක් තියෙනවානේ live if you were to die tomorrow but learn if you were to live forever. ඒ කියන්නේ ඔයාලා ජීවත් වෙන්න ඕනේ හෙට මැරෙනවා කියලා හිතාගෙන. ඒ කියන්නේ ඔයාලගේ අර කියන්නේ ජීවිත අනිත්‍ය බව තේරුම් ගන්න ජීවත් වෙන්න කියලා වැඩි ඇලීම් බැඳීම් ඒවා අඩු කරලා ජීවත් වෙන්න. හැබැයි ඉගෙන ගනිද්දී ඒ කියන්නේ පැත්ත අමරණීයයි කියලා හිතාගෙන ඉගෙන ගන්න. ඒ කියන්නේ ඔයාලා ඉගෙන ගන්න පුංචි දේත් හරි වටිනවා කියලා ඒ අදහස් කරන්නේ. ඉතින් මං අද හැරිලා බැලුවා මගේ ජීවිතේ දිහා. අවුරුදු 25ක් කියන්නේ සාමාන්‍යයෙන් ජීවිතෙන් 3න් එකක්ම වගේ ඉවරයිනේ. ආපහු හැරිලා බලද්දී ඔයාලා දන්නවද ජීවිතේ 3න් එකට වඩා මම වේදම් කරලා තියෙන ඉගෙන ගන්න. මගේ වගේම ඔයාලයි කතාවත් මේ වගේ වෙන්න ඇති නේද? ඒත් ඔයාලා බය වෙන්න එපා. ඉගෙන ගන්නවා කියන්නේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. ගොඩක් ලියන්න තියෙනවා. ප්‍රැක්ටිකල්ස් තියනවාද? ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා, අසයින්මන්ට් එකක් තියෙනවා. මුළු අවුරුද්ද පුරාම මගේ ඩිජිටල් මෙමරි බුක් එකට මේ වගේ මම මෙමරීස් එකතු කරගත්තා. ඒත් සමහරක් ඒවා අදටවත් මේ අවුරුද්ද ඉවර වෙනකොටවත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණා. ඒත් බය වෙන්න එපා. මම ඒවා ඉස්සරහට හරි අනිවාර්යෙන් අරන් එනවා. අවුරුද්දේ මුලින් ඉඳන් මාත් එක්ක එකතු වෙලා හිටියානම් ඔයාලා දන්නවා මම ඇවිල්ලා ශ්‍රී ලංකන් ස්ටේට් යුනිවර්සිටි එක ෆයිනල් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් කියලා. ඉතින් අද එකතු වෙන යාළුවෝ එහෙම ඉන්නවා නම් එයාලා දන්නේ නැහනේ. එයාලටත් එක්ක දැනගන්න තමයි මම ඒදී අය මෙන්ෂන් කරේ. නැත්තම් ඔයාලා බලයි මෙච්චර ඉගෙන ගන්නවා ජීවිතේ 3න් එකක් ඉගෙන ගත්ත කිව්වම මම මොකද්ද එච්චර කල් කරේ කියලා. ඉතින් කතා කරන්න පුළුවන් කාලය ආවම අපි කරන්නේ ඉස්කෝලේ යන එක. ඉතින් ඉස්කෝලේ ඒවට මේවට අවුරුදු 13ක් ගත වෙලා කැම්පස් එකට අවුරුදු 4ක් ගත වුණාට පස්සේ ජීවිතේ ඇත්තටම 3න් එකක් ගත වෙලා. ඒත් අදටත් මම සතුටු වෙන ලොකුම තීරණය තමයි ජීවිතේ ඒ 3න් එක ඉගෙන ගන්න වැය කරපු එක. ඔයාලා දන්නවද ඒක කොච්චර ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්ද කියලා? ඔයාලා දැන් මේ දකින්නේ මගේ ෆයිනල් ඉයර් රිසර්ච් එක. ඒ තමයි තමන්ගේ දැනුමින් කෙනෙක්ට කරන්න පුළුවන් උපරිම සේවය. ඉතින් මේ පේන්නේ ඔයාලට අපේ යුනිවර්සිටි එකේ ප්‍රැක්ටිකල් සෙෂන්ස් කියපුවා. ඊළඟට මේ පේන්නේ ආයත් මගේ රිසර්ච් එකේ වැඩ කටයුතු. ඉතින් මේ ගැන පස්සේ මම ඔයාලට කියන්නම් එක පබ්ලිෂ් කරාම මොන වගේ රිසර්ච් එකක්ද මම කරේ කියලා. හැබැයි ඔයාලා මගේ අනිත් channel එකත් එක්ක study with me channel එකත් එක්ක ඉන්නවා නම් ඔයාලා දන්නවා මට පුළුවන් හැම වෙලේම ඔයාලත් එක්ක එක පාඩම් වර්ග share කරගන්නවා කියලා. ඉතින් මේ ඔයාලා දකින්නේ මගේ cast trial එකක් ගියපු එක. ඊට පස්සේ දැන් ඔයාලා මේ දකින්නේ මම assist කරපු තව research එකක්. මේක ඇවිල්ලා bell pepper trial එකක්. මේ වගේ අවුරුද්ද පුරා මට පුළුවන් වුණා මේ වගේ researchers ගොඩකට contribute කරන්න. ඒ වගේ මම මේ අවුරුද්දේ ලබාගත තවත් academic experience එකක් තමයි මගේ industrial training එක. Hi, ඉතින් welcome to my vlog. I think අද මම මේ vlog series එක අරන් ඉන්නේ මගේ blog place එකේ ඉඳන්.
එතකොට undergraduate කෙනෙක් විදිහට අපිට තියෙන එක සෙෂන් එකක් තමයි industrial training program එක. ඉතින් ඒකෙදි මම තෝරගත්තේ අපේ regional research center එක. regional research center එක වෙන්නේ මොනවාද? මම division මොනවද කියලා නම් අගහින් කියන්නේ. එතනට ටික ආරාධනා කරනවා. මම දැන් මේ ඉන්නේ ටිෂු කල්චර් ඩිවිෂන් එකේ කල්චර් මීඩියා රෝල් එක කල්චර් රෝල් එකේ සම්බන්ධ කරන්න බෑ මම වලට පෙන්නන්න මොනවද තියෙන්නේ කියලා. මේ ලෝ කොස්ට් මීඩියා එක. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණ ඒත් ඉස්සරහට එන්න තියෙන තව vlog එකක් තමයි ඔයාලා මේ දැක්කේ. මේ තමයි මගේ ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එක. මම Regional Agriculture Research and Development Center එක තමයි මගේ ඉන්ටර්න් පීරියඩ් එක හිටියේ. ඉතින් එතන ඩිවිෂන් ගොඩක රිසර්චස් ගොඩකට කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් වුණා. ඉතින් දැන් ඔයාලා මේ දකින්නේ අපේ ටිෂු කල්චර් ඩිවිෂන් එකේ ටිෂු කල්චර් මල් වර්ග. ඊට අමතරව මේ දකින්න ඔයාලා ඇග්‍රොනොමි ඩිවිෂන් එකේ. ඉතින් මේ වගේ තව එන්ටමොලොජි ඩිවිෂන් එක, සොයිල් සයන්ස් ඩිවිෂන් එකටත් ඒ කියන්නේ රිසර්චර්ස් වලටත් කන්ට්‍රිබියුට් කරන්න ඉන්ටර්න් පීරියඩ් එකේදී මට පුළුවන් වුණා. ඉතින් 2025 අවුරුද්දේ තවත් කෝ මෙමරි එකක් තමයි මේ ඉන්ටර්න් පීරියඩ් එක. ඔයා අද බැලුවත් තාම O level ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. A level ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. යුනිවර්සිටි එන්රෝල් වුණා විතරක් වෙන්න පුළුවන්. මේ කොහොම කෙනෙක් වුණත් ඔයා ගැන ගොඩක් සතුටු වෙන්න. මොකද ඔයා ඉගෙන ගන්න ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තියෙනවා. ඉගෙන ගන්න එක ලොකුම ලොකු ආයෝජනයක්. ඒයි මම හැම වෙලේම මෙහෙම කියන්නේ. අර ලස්සන කතාවකුත් තියෙන්නේ මධ්‍යම පාන්තික ළමයෙක්ට ඉගෙන ගන්නවා කියන්නේ හරියට අත්තට හම්බුණා වගේ කියලා. එයාට මුළු ජීවිතේම මුළු පවුලම මුළු පරම්පරාවක් වෙනස් කරන්න පුළුවන් මේ ඉගෙන ගන්න එකෙන්. මෙහෙම ඉගෙන ගන්න කියන ඔයාලටම මම ඊළඟ chapter එකෙන් ලබා දෙන message එක තමයි your 20s will never come again. තරුණ කාලේ නම් ළමයෝ දෙපාරක් එන්නේ නැහැ. ඉගෙන ගන්නවා වගේම ජීවිතේ සතුටෙන් ගෙවන්නත් අමතක කරන්න එහෙම එපා. ඉතින් මේ තියෙන්නේ අවුරුදු ලස්සන මතක ටික. ඔව් මෙයාලා මේ කියනවා වගේ 2025 අවුරුද්දේ පුරාම වගේ වැඩි දවසක් ගත කරේ අපි සයුරෙම තමයි. channel එක මොලේ ඉඳන් බලන යාළුවෝ දන්නවා අපේ යුනිවර්සිටි එක තියෙන්නේ මුහුදක් ළඟ කියලා. ඉතින් පුළුවන් හැම වෙලේම මේ වගේ අපි බීච් ආවා. 2025 කියන්නේ මගේ ජීවිතේ විශේෂ අවුරුද්දක්ද කොහෙද? මොකද ඒක මගේ 25 වෙනි අවුරුද්ද. මගේ සිල්වර් ජුබිලිය. එහෙමනේ සාමාන්‍යයෙන් කියන්නේ. මේ අවුරුද්දේ මම ගත්ත හොඳම තීරණය තමයි ටොක්සික් මිනිස්සුන්ව ජීවිතෙන් අයින් කරපු එක. ටොක්සික් මිනිස්සු නිසා ගොඩක් නෙගටිව් වෙලා ඩවුන් වෙලා හිටිය මම මේ වගේ පොසිටිව් වෙන්න පටන් ගත්ත අවුරුද්දක් මේ. හායි කොහෙද ආවේ? අපි ඇත්තටම කලුවක් කිරි බීච් එකට ආවා. මේක බලන ඔයත් ජීවිතේ දිනන්න මහන්සි වෙනවා වගේම ඔයාව සතුට කරගන්න මොහොතක් වෙන් කරන්න. පොඩ්ඩක් එළියට යන්න, යාළුවෝ එක්ක ඇවිදින්න, ආස කෑමක් කන්න, තමන් ආස දෙයක් ගන්න. මේ ජීවිතයේ අය දෙපාරක් අපිට ලැබෙන්නේ නැහැනේ. අපේ 20s අය දෙපාරක් අපිට ලැබෙන්නෙම නැහැ. ඉතින් මේ තරුණ කාලේ සතුටෙන් ගෙවන්න. අනවශ්‍ය ප්‍රෙෂර් එකක්, ස්ට්‍රෙස් එකක් ඔලුවට දාගෙන ડિප්‍රෙස් වෙන තරම් කාලයක් අපිට ඉතුරු වෙලා නැහැ. හරි පුංචි ජීවිතයක් අපිට තියෙන්නේ. ඉතින් ඔයාලත් ඒ වගේ හිත දුකින් ඉන්න වෙලාවක නම් මේ වීඩියෝ එක දකින්නේ ඔන්න මගේ ඊළඟ මෙසේජ් එක තමයි love yourself and ඔයා වෙනුවෙන් කාලය කැප කරන්න පටන් ගන්න. මේ ලෝකේ ලස්සන විඳින්න පටන් ගන්න. පුංචි දේවල් වලින් සතුටු වෙන්න පුරුදු වෙන්න. ඉබේම ඔයාගේ නෙගටිව් ඕරා එක නැති වෙලා යයි. ටොක්සික් මිනිස්සු ජීවිතෙන් අයින් වෙලාම යයි. පර වෙලා තිබ්බ හිත ආය ලස්සන මලක් වගේ පිපෙන්න ගනි. ඉතින් ඔයත් අද මේ මොහොතේ අවුරුද්දක් ඉවර වෙලා අලුත් අවුරුද්දක් ලබන්න යන මේ වෙලාවේ මේ මොටිවේෂන් එක හිතට ගන්න. ලබන අවුරුද්දේ මම පුළුවන් තරම් පොසිටිව් වෙනවා. මම මගේ ජීවිතේ සතුටින් ගත කරනවා කියලා. ඔන්න මගේ ඊළඟ chapter එක තමයි blood is thicker than water. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලදී අපි ඒ ස්ලෑන්ග් එක යූස් කරන්නේ අපේ සහෝදර බැඳීම් පෙන්වන්න. ඉතින් මම ඔයාලට ඊළඟට දෙන ලයිෆ් ඇඩ්වයිස් එක තමයි family is your number one. ඔයාගේ ජීවිතේ වගේ අම්මා තාත්තා නංගි මල්ලි සහෝදර සහෝදරයෝ ඔයාගේ පුංචි පවුල ඔයාගේ ලොකුම ප්‍රයොරිටි එක කරගන්න. ඉතින් මේ මගේ ඩිජිටල් මෙමරි බුක් එකේ එහෙම එකතු කරගත්ත මතක ටිකක්. මගේ ෆැමිලි එකේ අයත් එක්ක මම ගත කරපු ලස්සනම දවස්. මේ vlog එකෙන් කොටසක් ඔයාලා දකින්න ඇති. ඔන්න ඔය ඉතුරු කොටස ළඟදිම එනවා. ඒකත් බලාපොරොත්තුෙන් ඉන්න. ඉතින් මේ අලුත් ලස්සන vlogs ටික බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් විතරක් ඔන්න ඔයාලට පුළුවන් channel එක subscribe කරන්න.
ඉතින් මගේ මේ 5th chapter එකෙන් මම ඔයාලට දෙන life advice එක තමයි ඔයාලගේ පවුල, ඔයාගේ අම්මා තාත්තා, ඔයාගේ සහෝදර සහෝදරියෝ තමයි ඔයාලගේ ලොකුම බැඳීම. ඒ අයට තමන්ගේ ජීවිතේ ලොකු priority එකක් ලබා දෙන්න. එයාලා එක පොඩක් කතා බහ කරන්න. hina වෙන්න, ඇවිදින්න යන්න, ලස්සන මතක එකතු කරගන්න. ජීවිතේ ඔයාලට මොන ප්‍රශ්න ආවත් කවුරු ඔයාට නැති වුණත් ඔයාට අන්තිමට ඉතුරු වෙන්නේ ඔයාගේ අම්මා තාත්තා, ඔයාගේ පවුල වගේම ඔයාට ආදරය කරන පිරිස විතරයි. ඒ පණිවිඩයෙන් පස්සේ 6 වෙනි chapter එකෙන් මම ඔයාලට දෙන පණිවිඩය තමයි faith will empower you. ඔයාලා අදහන ඔයාලගේ ආගම ඔයාලගේ ජීවිතයේ යථාර්ථය ඔයාලට පෙන්නලා. මම නම් බෞද්ධ. ඒත් ඔයාලා වෙන ආගමක වෙන්නත් පුළුවන්. ඒත් ඔයාලා ඔයාලගේ ආගම ගැන faith එකක් තියා. හොඳක් කරන ඔයාට හොඳමයි ලැබෙන්නේ. ඒකත් එක්කම මගේ 7 වෙනි chapter එකෙන් මම ඔයාලට දෙන life message එක තමයි enjoy every single moment. ඔයා ගත කරන හැම පුංචි මොහොතක්ම සතුටින් ගෙවන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා මේ දකින්නේ අවුරුද්ද පුරාම මම කරපු සෙලිබ්‍රේෂන්ස් වලින් කිහිපයක් විතරයි. මට දැන් බලද්දී හරි සතුටුයි අවුරුද්ද පුරාම සතුටින් ඉන්න මොනවා හරි හේතුවක් අපි හදාගෙන තියෙනවා කියලා. පුංචි උපන්දිනයක් වෙන්න පුළුවන්, නත්තලක් වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් විදිහට පුංචි තෑග්ගක් දීලා ඒ අයව සතුටු කරලා මොනට හිනාවක් දෙන්න පුළුවන් නම් ඒ තරම් දෙයක් වෙන නෑනේ. ඒක මගේ ජීවිතේ මම පුරුද්දක් විදිහට තියාගත්ත දෙයක්. මට පුළුවන් හැම වෙලේම පුංචි හරි තෑග්ගක් කෙනෙක්ට දීලා එයාගේ සතුට දැක්කම මට දැනෙන සතුට වෙන කිසි දෙයකට සමාන කරන්න බෑ. ඉතින් මම ඒ හැබිට් එක ඔයාලත් එක්ක මෙහෙම ෂෙයා කරගන්නවා. ඔයාලගේ ජීවිතේත් ලස්සන කරන්න මේ හැබිට් එක උදව්වක් වෙයි. මේ ස්ටෝරි එකේ 8 වෙනි chapter එක තමයි cooking as a therapy. ඉතින් උයන එක කලාවක් වෙන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ඔයාලට කියන්න හදන්නේ ඔයාලගේ ජීවිතේ තියාගන්න ලස්සන එක පුංචි හොබි එකක්. ඒක චිත්‍රයක් අඳිනවා වෙන්න පුළුවන්, ඒක උයනවා වෙන්න පුළුවන්, පොතක් කියවනවා වෙන්න පුළුවන්. ඒ වගේ තමන් ආස දෙයක් කරන්න පුරුදු වෙන්න. මේ මගේ හොබීස් වලින් මං ආසම හොබි එකක්. ඉතින් අවුරුද්ද පුරාම එක විදිහේ රස කෑම හදලා ගෙදර අයට යාළුවන්ට කන්න දෙන්න පුළුවන් වුණා. ඒක ගැන මං අද මෙහෙම බලද්දි සතුටු වෙනවා. ඉතින් මේ අවුරුද්ද ඉවර වෙලා අලුත් අවුරුද්දකට යන්න ලෑස්ති වෙලා ඉන්න ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන හැබිට් එකක් ජීවිතේට එකතු කරගන්න. මේ වීඩියෝ එක බලන ඔයා ගැහැණු ළමයෙක් වෙන්නත් පුළුවන්, පිරිමි ළමයෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ අවුරුද්ද ඉවරන මේ වෙලාවේදී මම ඔයාලගෙන් කරන පුංචි රික්වෙස්ට් එක තමයි මේ උයන එක නැත්තම් කුකින් කියන ස්කිල් එක ඔයාලගේ ජීවිතේට එකතු කරගන්න. ඒකත් ඔයාලගේ ජීවිතේ රසවත් ගන්න හේතුවක් වෙයි. ඉතින් 9 වෙනි chapter එකෙන් ඔන්න මම ඔයාලට පෙන්නන්නේ මගේ පවුලේ ඉතුරු සමාජිකයෝ ටික. ඉතින් ඔයාලා මේ දකින්නේ අපේ චිබි නෝනව. මෙයා නම් ඉතින් ගිනිපික් කෙනෙක්. ඔයාලා දන්නවද? මනුස්සයෙක්ට ලැබෙන්න පුළුවන් පියෝම ලව් එක. මං හිතන්නේ ලැබෙන්න සතෙක්ගෙන් වෙන්න පුළුවන්. මෙයා නම් හරිම උරතල්. හැබැයි දැන් මේ පේනවට වඩා නම් ගොඩක් ලොකුයි. එයාගේ වීඩියෝස්ත් මං අරන් එන්නම්කෝ ඉස්සරහට. අනේ මේ ඉන්නේ මගේ බස්ටර් කොල්ලා. මෙයා තමයි ඉතින් ගෙදර චණ්ඩියා. මෙයා මෙහෙම හිටියට චණ්ඩි අයියා කෙනෙක්. ඔයාලටත් ඉන්නවා නේද මෙහෙම ජීවිතේ ලස්සන කරන තෙත හොම්බෙක්. කියාගෙන යමු බලන්න. ඔන්න 10 වෙනි chapter එකෙන් මම ඔයාලට පෙන්නන්නේ අපේ පවුලට එකතු වුණ අලුත්ම සමාජිකයා. මේ තමයි අපේ චෝටි නිකු බබා. කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දන්නවා ලංකාවට ආපු සයික්ලෝන සිටුේෂන් එකෙන් අපිටත් පුංචි කරදර කිහිපයක් වුණා. ඉතින් මේ කරදර ඇස්සේ මට හම්බුණු පුංචි යාළුවා තමයි මේ ඉන්නේ. කොනහටුව ඇස්සේ හම්බුන හින්දා අපේ අම්මා මෙයාට දිට්ටා කිව්වා. ඊට පස්සේ නංගිලා කිව්වා එහෙම කියන්න නම් බෑ ඒක කැතයි කියලා. එයාලා නමක් දැම්ම නිකු කියලා. දැන් ඉතින් දවසේ වැඩි වෙලාවක් ගෙවෙන්නේ මෙයත් එක්ක තමයි. හොස්ටල් ආවට පස්සේ තමයි එයා නැති පාළුව දැනෙන්නේ. ඉතින් මේ chapters දෙකෙන් මං ඔයාලට දෙන්න හැදුව පණිවිඩය තමයි පුළුවන් නම් ආදරයට සතෙක් ඇති කරන්න. එයාලගේ ආදරේ විඳලා බලන්න. ඒ වගේ ආදරයක් ජීවිතේට ඔයාලට වෙන කිසිම කෙනෙක්ගෙන් ලැබෙන්නේ නැහැ. මොකද එයාලා ආදරය කරන්නේ ඔයාලගෙන් කිසිම දෙයක් බලාපොරොත්තුෙන් නෙවෙයි. 11 වෙනි chapter එකෙන් මං ඔයාලට කියන්නේ nothing is impossible to willing heart. හිත ඇත්නම් පත ගොඩාද මේ තියෙන්නේ මම පටන් ගත්ත මගේ පුංචි ව්‍යාපාරය. ඉතින් ඔයාලටත් පුළුවන් මේ අවුරුද්දේ ඒ වගේ අලුත් දෙයක් try කරලා බලන්න. ඉතින් අන්තිම chapter එකට මම මේ වගේ අපි මුණ දුන්න කටුක අත්දැකීමකුත් එකතු කරගත්තා. මේ ගැන මම කලිනුත් වීඩියෝ එකක් කරා. ඉතින් ඔන්න ඔහම තමයි මගේ 2025 අවුරුද්ද ගත වුණේ. අවුරුද්දේ පුංචි සාරාංශයක් මේ විදිහට මම digital memory book එකට එකතු කරා. ඒතකොට තව අවුරුදු ගානකින් බැලුවත් මගේ 25 වෙනි chapter එක මේ වගේ කියලා මට මතක තියෙයි. ඒ වගේම මාත් එක්ක මෙච්චර කල් රැඳිලා හිටිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මං හිතනවා මන් දුන්න life advices ටිකත් ඔයාලගේ ජීවිතේ ලස්සන කරන්න පාවිච්චි කරගනී කියලා. මේ ගෙවන අවුරුද්දේ මාත් එක්ක හිටිය ඔයාලා හැමෝටම හුඟක් ආදරේ. ඉතින් හෙටින් ලැබෙන අලුත් අවුරුද්ද සුබම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.